කරන බීච් ගේම් තවලුත් පිසෝට් එකට ඉතින් ඔල් මතක කියන්නේ කලින් සෝට් එකදී අපි අපේ බගි එක අව්ග්‍රේඩ් කරගත්තා මමට වයි වෙන්න මේ තියන බගි එක ගොඩක්කින්ට පියන් අප්‍රේට්ට අප්‍රේඩ්ඩෝල්ට ගියට පස්වට පැති බගේ අපි අප්‍රේඩ් කරලා තියෙන්නේ පෙන අවතේජි බද්දාල් දෙන්නේ හිතින් ප්‍රශ්නන්න ඉ අපිට අප්ඩේට් කරන්න තියෙනවන තියෙන්නේ අන්න මේකෙත් මේ පොඩිකොස්සත් ප්ලේ කරලම තියෙන්නේ මේ ඕකම ප්ලේ කරා මුද මේ අප්ඩේට් කරගන්න එහෙන යන්නේ අද අපියම් අලුත් මැප් එක කලින් දවස් මට මතක ප්ලේ කරේ මේ එන්න මේක ඒක අපි බොස් ඉවර කරන්නේ ඉතින් අද පෙට්ටියන ප්ලේ කරන්න වෙන්න මේක මේ කියන්නේ ලෙවල් 16 ඔසුරි මේක ලෙවල් තියෙන 1 2 3 4 5 15 තියෙන ඉතින් 15 වෙනත් අපිට මේ බොස් අන්ලොක් වෙන්නේ ඒකින්ද අපි පළවෙනි මැච් එක නිකමට ගිහිල්ලා බලමු නියන් ටෙස්ට් එකකට ගිහිල්ලා බලමු This is the end. अरे मैं क्या ले रहा हूँ बता क्यों अब क्या रखा हाथ दर लेकिन बोलूँ
තිබ්බත් වෙන්න පුළුවන් ඒ කියලා. අපිට මේක මේ නම් වෙනස් කරන්න බෑද කොහෙද? ඩිමයි අපිට තව ලෙවල් එකක් අන්ලොක්ුණා. ඊට කලින් මම බැලුවේ අපේ බගි එක අප්ග්‍රේඩ් කරගන්න අපිට ඕනේ කොයින් 800ක් එහෙම නැත්නම් 720ක්. අපි ගාව දැන් මේ මැච් එකක් තියෙනවානේ. අපි මේකක් ප්ලේ කරලා බලමු. අපි නිකරාගේ ප්ලේ කරමු. මෙන්න මේක නියමයි. මම මේක කොයින් එක කරලා ඕෆ් කැම් වලින් මේ බග් එක අප්ග්‍රේඩ් කරන්න ප්ලේ කරේ ওই මැච් එක තමයි. ඒකෙන්ද ඒක ප්‍රශ්න නැහැ. හරි පටන් ගන්න 1 2 3. දැන් ඇත්තට මෙයාට ගොඩක් මට යන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්න නැහැ. මේක වෙන්නේ ආවනේ මට කලින් මේක තේරුම් ගන්න බැරුව තිබ්බේ. අවසානට එන එක්කෙනා ඔය කවුන්ට් එකේ නේද 3 2 1 කියලා. දැන් ඔය වෙලාවේදී අවසානට හිටපු එක්කෙනාම අයින් වෙනවා. ඒකින්ද කොහොමරි පැන ගන්න ඕනේ. පැන ගන්න කියන්නේ එක වෙලා යන්න ඕනේ. එතකොට වැඩි හරි. දැන් මයිකට යන හින්දා මට කිසි ප්‍රශ්න නැහැ. අනිත් කට්ටිය හැමෝම පිටස්සින් ඒකට එයාලම අයින් වෙන්නේ. ඉතින් පාඩු යන්නේ කියන මට. කවුරු පිටස්සියක් දෙක් නැහැ කියන විදිහට. ඉතින් ජම්ප් එකක් දාමු. හරියට. ඒකත් මේ ෂෝට් කට් එක. හරිද? මොකද අර වටෙන් එනකොට ටික් වෙලා යනවා. තප්පරයක් දෙකක් විතර පරක් වෙනවා. හැබැයි ආරිකෙන් එනකොට කිසි ප්‍රශ්න නැහැ. කෙලින්ම ආවයි. හරි තව එක කවුන්ට් එකයිද කොහෙද යන්නේ? ඒක සම්පූර්ණයෙන් ඉවර වෙනවා මම දන්න විදිහට. එතකොට මම දිනු. හරි 5 4 3 2 වැටේ දැන්. හරි හරි ඔය 3 2 1. හරි. මම වින් කරා. හරි මම තව පාරක් එක මැච් එක ප්ලේ කරා. දැන් ඉතින් අපි ගාව තියෙන ආසෙරම් කොයින් 720ක්. අපල මෙතන කරලා හොඳම අප්ග්‍රේඩ් එකක් කියලා. හැන්ඩලින් තමයි මේකට එන්නේ. ශීල්ඩින් නම් අපිට ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. මට ඕන නැද මෙන්න මේක HP 500ට යන්න. කලින් වීඩියෝ අපි ඔයාලට මතකද මේ අපි 250ට ආවා. අපි මේක දාමු. ඔව්. තව එකක් තියෙනවා. හරි ගමන්නේ. අපි ඒක මස්සලා ගමු. අපි බලමු මේකෙන් මෙන්න මේක ප්ලේ කරලා. ඕකේ 300ක් හම්බෙනවා. වාසි වගේ. අමාරු ඇත්තටම අමාරුයි. හැබැයි එක වෙලා යනවා මේකත් හරි ෂීල්ඩ් එක තව මේක දැන් දාගත්ත පුළුවන්. මොකද ඉස්සරහට මොනවා ඊද දන්නේ නැහැ ඒක. හරියට හරි ගාටද මහද මේ ගුහාවට පැනගත්තා. ඒත් බැරුණා. හරි තුන්වෙනියා වට දෙකක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ හැබැයි. බලමු මේ වටෙන් එක වෙන්න පල්ලේ අල්ලගෙන පුළුවන් නේද? හැබැයි ගොඩක් හොඳයි. හරියට හරි. උවටන නේද? හරි තුන දෙකද අපෝ නෑ. හරි ප්‍රශ්න නෑ. තුන වෙලා ගියත් තියෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මැච් එක ගන්න එක. හරි. තව කෙනෙක් වැටුනේ. ෂීල්ඩ් එක අවශ්‍යයි. හරියට මේක ගියත් වදිනා.
ඒ අපරාධයට මම හිතේ ඒක කිව්වම මේ අර පන්නලා ඇටැක් කරන එක මේ වදින්න නැති වෙයි කියලා. හැබැයි වැදුනා. හරි කවන්නේ අවසාන රවුන්ඩ් එක හරි නැක්ස් දෙක තමයි. මොමයි දෙවියන් වෙලා මේ වනේ කිසි ප්‍රශ්නයක් නැහැ. 230ක් හම්බුණා. මේක මොකක්ද? බලමු. ඒකත් ප්ලේ කරලා බලමු. රීමැච් එකක වුණා. අප්ග්‍රේඩ් වලට අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. මෙතන 900 හැඩලින් ඊට පස්සේ ෂීල්ඩින් එක 80යි. මම ඇක්සලරේෂන් හදාලා තියෙන අපිට ස්පීඩ් එක ගන්න පුළුවන් ඔක්කොම ටික දාලා තියෙන්නේ. අපි අද ටාගට් එක අපේ HP 510 එක නේ. හින්දා අපි කෙනෙක් වැඩි එක දානවා අඩු එක දානවා. මේක දාන්නේ. හරි. යා 960යි 900යි. අපි මේකට ගිහින් බලනවද? හරි කවන්න අපි මේකට
අපි යම් මේකට යමු. මොකද මේක නිකන් ෆනි මේක. බර ඔක්කො ටික ඇටැක් කරගෙන යනවා. ඒතකොට වැඩේ කොට පටන් ගත්තා. නිකන් වැදුනත් ඒක මේ ඩැමේජ් එක අපිට මේක එනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. හරි මෙතන එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. අයියෝ කාර් එකට ඇටැක් කරන්න බැරිනවා. දැන් ප්‍රශ්න නැහැ. මොකද මේ ඉස්සරහ තව වාහනයක්. ඒවට ඇටැක් කරගන්නත් පුළුවන්. හරි මේකට ඇටැක් කරා. මේකට ඇටැක් කරා. හරි වාහනේ කරේ ඇටැක් කරුව නැත්තා. අයියෝ 5යි 4යි 3යි shit. ඒ පාර 172. හරි කවන්න. අපි මෙහෙම කරමු. අපි මොකද කරන්නේ? පළවෙනි රේස් එක යනවද? අය පස්වෙනි එක ඔය. කමන්නේ. මේ පාරන තරගයක් තියෙනවා. මොකද ඔක්කොම පොඩි කාර් තියෙන්නේ. ජෙට් වගේ යනවා. අපිට ෂෝට් කට් තියෙන අඩු අපි ෂෝට් කට් ආවයා. වෙන්නේ ෂෝට් කට්. හරි. ෂීල්ඩ් එක හම්බුණා. ඒක තියන් ඉන්නේ. ඒක වටිනවා. හරි කට්ටිය ළඟට එනවා ටික ටික. හරි දෙවෙනියා මම ළඟම ඉන්නේ. නැගස්සුම බලමු මෙතෙන් දාන්න ගියොත් වැඩේ කරේ. හරි මේ දෙවිලා චුට්ටි දුරක් තියෙනවා. ඔය දුර අල්ලන්න පුළුවන් ඉතින් ජෙට් වගේ ආවොත් බලමු ඔක්කොගෙම දෙනවා. හරි අයි ෂීල්ඩ් එක හම්බුණා නියමයි. තාරිය ඕ අඩෝ ඒ අපරාධයක නූලෙන් ගියේ. හරි කවන්න නැහැ අපිට කොයි නම්බෙනවා 580ක්. අපි 580 මොකද ගන්නේ? 580 මොකද ගන්න බෑනේ. අපි එහෙනම් යන් ඊළඟ මැච් එකට. මේ මොකද්ද? ගෝල් එක තප්පර 46ක් කියලා පෙන්නනවා. මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. ස්පීඩ් එක. හරි නැස්. මේකට අනිවාර්ය ස්පීඩ් එක ඕනේ. බලමු. පටන් ගත්තා කොහොමද නවත්තන්නේ? කෙලින්ම යනවා. අම්බෙත් එක කෙලින්ම දානවා. ඉතින් අය බලන්නේ ඒක හරි මෙතන ෂෝට්කට් එකකට වැඩි කොහොමද කියලා. අපිට එක වටේ නේද යන්නේ? අයිනක් මන් දින ඉවර වෙනවා. ආනේ 46 වෙනි කලින් යන්නේ. 47. හරි ගොන්නේ හැබැයි මේ අර අපි පෙරලිච්ච තැන තමයි පොඩ්ඩක් අවුල් ගියේ. 750 අපි ස්වාභාවික පාරක් යන්න බෑ. හරියන්නේ ඉතින් දැන් මම විනාඩි කියන්නේ පැය භාගයක් විතර හිටියා. මේක මෙයා 3ක් එනකන් මේ වෙද්දිත් අපිට ස්ටාර් කාඩ් ඇවිල්ලා තියෙන 3යි එකක් එන්න විනාඩි 15ක් දුර යනවා. එහෙනම් අපි ඊළඟට යන්න ගියේ මේකට. අපි එහෙනම්
හත්වෙනි වටේටත් යන්න මේකන් නොම රෙස් තමයි පේන විදිහට බලමු හරි පටන් ගත්ත දෙයක් පටන් ගත්ත කළුණනේ හරි මේ මැප් එක කලිප් එක ප්ලේ කරලා දින්න ටිකක් විතර බේසික් ගන්න පුළුවන් හොඳටම මේ දෙන්න ෂෝ අර මුටි ස්පීඩ් එක දාපු වැඩි කොට කෙරෝට ගියා නම් මේ විදියට වැඩේ නියමයි හරි වදිනවා හරි දෙන්නේ කියලා තුන්වෙනි යන්නේ අර මේකට දාමු හරි හද දාමු ඊට කට්ටිය පානවා කතාවටයක් තියෙනවා කියලා හිතන්නේ අන්තිම ඉස්සරහින් දෙන්න එක්ක ටැංකි ගන්න ගත්තා වැඩේ අපි දිනුම් මේකට යන්න අපරාධ කෙලින්ම යන්න බින්න දැන් මේක පැන යනකොට කට්ටිය ඉන්නේ ඉවරයි අන්නට ගයිස් පන්නනවා ඒක තාම වැඩිලා නැහැ කාට හරි දාගත්ත ජීවිතේ හරි ඉතින් දාන්න බැරිනම් දැන් කොහොමද වැඩි අප්සෙට් වෙගෙන ඉන්නේ කරන් දැන් මේ මැච් එකේ නම් වින් එකක් නැහැ කොහොමද අපිට ඕනේ මේ මොනවද මේක වැඩි කරගන්න ඉතින් ඒක හින්දා ඒක එච්චර ප්‍රශ්න නැහැ කන්ටිනියු අටසිය පනත් තියෙනවා මට මතකද 850ට අප්ඩේට් කරන්න ගන්න දැන් ඔක්කොම තියෙන 900 ගණන් වලින් ඔව් 850ක් ඕනේ නේ ඔක්කොම ටික කරලා අපි මේක කරමු අපි මේකයි ප්ලේ කරවමු අපි මුලින් මේකට වට දෙකකින් විතර වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි
මේක බලන්න අපිට මේක ඔව් මෙතන අපි දැන්ට 100ක් අප්ඩේට් කරලා තියෙනවා HP 100ට HP 250ට HP 500ට ආවිලට අප්ඩේට් කරන්න යන්නේ ලෙවල් අප් එක තමයි HP 500 ඉතින් 60යි ඒ කියන්නේ තව 920ක් එකතු වුණොත් එහෙම අපිට පුළුවන් බග් එක තව ටිකක් අප්ඩේට් කරන්න එන යන්නේ අදට මම මේ ගේම් ප්ලේ එක මෙතන නවත්තනවා එහෙනම් වීඩියෝ බලුවාල් බොහොම ස්තුතියි කියලා කියන ඒ වගේම channel subscribe කරලා තියාගන්න එහෙනම් යන්නේ අදට මම ගිහින් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා